වෙල්කම් ටෙලස් කොටස් වෙන්නපොළ සභාගමක් ගැන කතා කරනවා. මේ සමාගම දැකපු සැරින්ම ඔයාලට මතක් වෙන්නේ ඉන්ෂුරන්ස් කම්පැනියක් විදිහට තමයි. හරි, මේ සමාගමේ 2024 ඔක්තෝබර් විතර මම කිව්වා මේ සමාගම එක කොටසක් රුපියල් 965ට තියෙනවා. මේක ඩබල් වෙන්න පුළුවන්, 100%කට එහා යන්න පුළුවන්. ඒ නිසා මේක එකතු කරගන්න කියලා මේ මම දාලා තියෙන ලින්ක් එකත් ඒකේ මේ මම පෝස්ට් එකක් ලියපු එක. ඉතින් ඔය වගේ ප්‍රෙඩික්ෂන්ස් අපි දීලා තියෙනවා මේ Patreon වල එහෙමත්. ඉතින් මේක ගැන කතා කරන්නම හිතුවේ. මේ සමග බිස්නස් ප්‍රොෆයිල් එකේම කියන්නෙම අපි life, non life, healthcare ඊට පස්සේ power generation, education මේ සෙක්ටර් එකට engage වෙලා බිස්නස් කරනවා කියලා. හරි, දැන් සාමාන්‍යයෙන් ලංකාවේ 2011 මට මතක විදිහට ලංකාවේ ඉන්ෂුරන්ස් කම්පැනි එකක් කියලා ලයිෆ් ඉන්ෂුරන්ස්, ජෙනරල් ඉන්ෂුරන්ස් විදිහට කොටස් දෙකකට පෙන්නන්න ඕනි. එතකොට ලයිෆ් කියන්නේ ජීවිත රක්ෂණය, නන් ලයිෆ් කියන්නේ හරි මෝටර්, එහෙම නැත්නම් ෆයර් ඉන්ෂුරන්ස්, ඔය වගේ ඒවා තමයි නන් ලයිෆ් කැටගරි එකට එන්නේ. ඉතින් මේ දෙක වෙන වෙනම පෙන්නුවත් මේ දෙකේම එකතුව GWP වල දාන gross written premium කියලා ඉන්ෂුරන්ස් කම්පැනිස් වල හරි GWP එක මත ඒක වැඩි වෙනවා නම් ඒ ඉන්ෂුරන්ස් කම්පැනි grow වෙනවා කියන අදහස තමයි තියෙන්නේ. ඒත් දැන් GWP එකේ gross written premium කියන්නේ යම් කිසි නිශ්චිත කාල සීමාවක් තුල යම් රක්ෂණ ආයතනයක් නිකුත් කරන policies තියෙනවා. මේ policies වලින් එකතු කරගන්න පුළුවන් Tamanට හිමිකම් කියන වාරික ප්‍රමාණය එකතුව එහෙම කියලා සරලව කියන්න පුළුවන්. මේ ඉන්ෂුරන්ස් කම්පැනිස් වල ෆයිනෑන්ෂල්ස් හදන විදිහ ගැන වෙනම වීඩියෝ එකක් කියලා තියෙනවා. දැන් හැබැයි මටවත් හොයන්න බෑ, තියෙනවා වීඩියෝ 1000කට වැඩිය. හරිද? දැන් හුඟක් වෙලාවට මම කියපු සමාගම් ගැන දැන් මම කියපු සමාගම දැන් මේ සමාගම රුපියල් 965ට ගන්න කියලා දැන් 1900 ලෙවල් එකේ තියෙන්නේ. හරි. ඒතකොට මේ සමාගමේ ගත්තාම 10 බිලියන් 8 to 10 බිලියන් සුද්ධ ලාභයකට යන්න පුළුවන්. ඊට පස්සේ 100 බිලියන් විතර ටර්නෝවර් එකකට යන්න පුළුවන්. හරි, බිස්නසස් ගොඩක්. හරි, පහුගිය ෆයිනෑන්ෂල් රිපෝට්ස් පහුගිය ඇනුවල් රිපෝට් එකේම එක බැලුවොත් එහෙම 1.7 1.6 බිලියන් විතර පුනර්ජනනීය බල ශක්තියෙන් හොයලා තියෙනවා. ඔය 2003 විතර පටන් ගත්ත විදුලි බලාගාර 4ක් තියෙනවා මේ කට්ටිය ගාව. මම හිතන 24 මෙගාවොට්ස් විතර වගේ. හැබැයි එතනදී පොඩි සමහර වෙලාවට පොඩි ඩවුට්ස් වෙනවා. අවුරුදු 20ක් දැන් පහු කරලා තියෙනවා. එතනින් එහාට කොහොමද දන්නේ power purchase agreements ගැන මට අයිඩියා එකක් නෑ. නමුත් ඒවයි දැනටත් පහුගිය ක්වාටර් එකේ එයාලගේ ඔපරේෂන්ස් වලින් profit හොයලා තියෙනවා. හරි, 2024 25 annual report එක ගත්තත් ඒකේ 1.7 billions විතර පෙන්නලා තියෙනවා. ඒකේ turnovers පෙන්නලා තියෙනවා. එතකොට සෑහෙන මට්ටමක profit එකකුත් පෙන්නලා තියෙනවා. ඒතකොට education පැත්තෙන් ගත්තොත් ඔයාලා දන්නවා ACBT campus දැන් කම්පැනි එක ගැන දන්නවා. හරි, ACBT campus, AMC education, තව primary level to advanced level යනකම් හරි මෙහෙම ඉගෙන ගන්න. ඒකත් 6 7 8 9 10 බිලියන් විතර අනාගතයේ 20 බිලියන් විතර වගේ expand වෙන්න පුළුවන් segment එක ඒ තරමටම. ඒතකොට සමාගමේ මම අර කිව්වා වගේ මේ gross written premiums වැඩි කරගෙන තියෙනවා life non life වල. හරි, දැන් මේ gross written premium එකත් දැන් මට දැන් මේ ගැන මේ කතා කරනවා. ඕකත් කොටස් දෙකකට බෙදනවා. හරි, direct written premium ඔය වගේ බෙදනවා. හරිද? assumed written premium ඔය වගේ මේ පාත්‍ර බෙදාගෙන යනවා. හරිද? මොකද ගිහලා ඊට පස්සේ net written premium එක හරි එහෙම calculations වල තියෙන්නේ. හරි, ඒ ගැන අපි එච්චර කතා කරන්න ඕනේ. මම මේ share එක ගැන කිව්වේ. ඒකට අකණ්ඩව මේ සමාගමේ voting premium එකකට තමයි ලොකු voting premium එකක් තිබුණා. ඒ නිසා තමයි මම ඔය ගැන ලිව්වෙත් අරකේ. ඒතර මොකක්ද මේ voting premium කියන්නේ? දැන් ඔයාලා දන්නවා කොටස් වලට පොලේ සමාගම් වල ඡන්ද අයිතිය තියෙන කොටස් voting shares, ඡන්ද අයිතිය නැති shares, non voting shares කියලා shares දෙකක් තියෙනවා. මූලිකව මම කියන්නේ. තව preference ඒවා ගැන නෙමෙයි මම කියන්නේ. හරි. එක නම් වලින් තියෙන shares වගේ තියෙනවා. voting shares වලදී බලන්න AGM එක මේ අලුත් අයින් හින්දා හරි අමාරු මේ වචන annual general meeting එක වාර්ෂික මහා සභා රැස්වීම කියලා එකක් තියෙනවා. මේක හැම අවුරුද්දෙම පවත්වන එකක්.
ඩිරෙක්ටර්ස්ලයි ෂෙයාර්හෝල්ඩර්ස්ලා එකට එකතු වෙලා ඔය සමාගම ගැන තියෙන ලාභාංශ දෙනවද ඒවා මේවා හරි ඊට පස්සේ මොනවද ඩිසිෂන්ස් හරි ගන්න ඩිසිෂන්ස් ඕවා මේවා ගැන ඩිස්කස් කරනවා හරි ඔතන AGM එකේදී ඔය ගන්න කෝපරේට් ඩිසිෂන්ස් වලට කැමති කියලා ඡන්දය දෙන්න පුළුවන් වෝටින් ෂෙයාර්හෝල්ඩර්ස්ලාට ඒ නිසා ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස්ලා මේ ෂෙයා එක වෝටින් ෂෙයාර්ස් එකතු කරන්න බලනවා හරි දැන් සාමාන්‍ය නන් වෝටින් ෂෙයාර්ස් වල මේ අයිතිය නැහැ. අර ඩිසිෂන්ස් ගන්න එහෙම ප්‍රශ්න තියෙනවා. හරි. ඒ අයිතිය නැහැ. නමුත් ලාභාංශ ගන්නකොට ලාභාංශ සෑහෙන මට්ටමින් හම්බ වෙනවා. දැන් සමහර සමාගම් තියෙනවා වෝටින් වලට වැඩි ලාභාංශ නන් වෝටින් වලට අඩු ලාභාංශ. නමුත් මම මේ කියන සමාගමේ වෝටින් නන් වෝටින් වලට ඊක්වලි ලාභාංශ ගෙවලා තියෙනවා. අන්න ඕක තමයි මම දැක්කේ ෂෙයා එකේ ඇසෙට් වැලියු එක දැන් බැලුවොත් 3750ක් විතර තියෙනවා නන් වෝටින් ෂෙයා එකේ රුපියල් 1800 1900 එහෙම නැත්නම් මම ප්‍රෙඩිට් කරපු ප්‍රයිස් එක දැන් 100කට ගිහිල්ලා තියෙනවා වෝටින් ෂෙයා එක 3250ට ගිහිල්ලා තියෙනවා හරි මේ සමාගම. ඒතකොට දැන් අපි කතා කරේ මොකුත් නෙමෙයි සෙලින් කෝ ඉන්ෂුරන්ස් ගැන කතා කරේ හුඟක් අය ඉන්ෂුරන්ස් කියපු ගාම අපෝ ඉන්ෂුරන්ස් කම්පැනිස්ද වැඩක් නැහැ. හරි එහෙමනේ කතා කරන්නේ. ඇත්තම කතාන්දරේ කිව්වොත් එහෙම ඉන්ෂුරන්ස් ගැන අපේ රටවල සමහර අවස්ථාවල නෙගටිව් සෙන්ටිමන්ට්ස් තියෙනවා. හරි නමුත් ඔයාලා ගත්තොත් එමේ හෙල්ත් ඉන්ෂුරන්ස් එහෙම නැත්තම් සමහර වෙලාවට විතර රටවල නම් හොස්පිටල් එකකටවත් ගන්නෙ නැහැ. හෙල්ත් කාඩ් එකක් නැත්තම් එහෙම. ඉතින් ඒ වගේ තියෙනවා දැන්. කියන්නේ ඒවා මැන්ඩේටරි අනිවාර්ය තත්ත්වයක් තියෙනවා. දැන් අපේ රටේ මෝටර් ඉන්ෂුරන්ස් එක ජෙනරල් ඉන්ෂුරන්ස් එකේ මෝටර් ඉන්ෂුරන්ස් වගේ ගත්තොත් තර්ඩ් පාර්ටි රක්ෂණයක් හරි ඕනි. තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් එකක් හරි ඕනි පාරේ යන්න. ඉතින් ඒකයි තත්ත්වය. එතකොට මේක ලංකාව තුළ මේ ඉන්ෂුරන්ස් කියන පැත්ත ග්‍රෝබි මේ අවස්ථාව තියෙනවා. එතකොට මාකට් එකේ ලීඩර්ට අවස්ථාව ගොඩක්ම තියෙනවා. දැන් සෙලින්කෝ වගේ එකක් ගත්තොත් එහෙනම් on the spot වගේ ඒවා සෑහෙන ජනප්‍රියයි. ඒ වෙලාවේ මේ මොහොතේම ක්ලේම් කරනවා. එහෙම නැත්නම් පැය 24ක් ඇතුළත වගේ ක්ලේම් ගෙවනවා. ඉතින් එහෙම කියන අදහසින් එයාලා අකණ්ඩව මාකට් ලීඩර් වෙලා තියෙනවා. ඒතකොට ඔය ඒ මේන් ඉන්ෂුරන්ස් බිස්නස් එකට අමතරව තමයි අර මං කිව්ව හෙල්ත් කෙයා, එඩියුකේෂන්, පවර් ජෙනරේෂන් ඒ වගේ ඕවර්සීස් ඉන්ෂුරන්ස් පැත්තට ගිහිල්ලා තියෙනවා. හරි. ඒතකොට එහෙම තියෙන්නේ. ඉතින් මේ වෝටින් ප්‍රීමියම් එක සෑහෙන ලොකු ඩිෆරන්ස් එක තිබුණු නිසා මේ කම්පැනි හරිද? මේ මම කල්පනා කරා මේක නන් වෝටින් ෂෙයාර්ස් ගන්න එක වාසි කියන අදහසින් කල්පනා කරලා තමයි කීවේ. දැන් 2020 21 22 23 24 හරි ඔය මූල්‍ය වර්ෂවල ගත්තොත් එහෙම 2021 දී ගෙවලා තියෙනවා රුපියල් 40ක් 2022 රුපියල් 42යි 2023 රුපියල් 45යි 2024 රුපියල් 48යි 2025 රුපියල් 50යි ඔන්න ඔය විදිහට වෝටින් නන් වෝටින් හරි මගේ මතකේ මම කියන්නේ හරි මම හිතන්නේ ඒ ෆිගර්ස් හරි 40 42 45 48 50 හරි ෆිගර්ස් මම මට හොඳට මතක හින්දා මම කිය. එතකොට ගෙවලා තියෙනවා. හරි අකණ්ඩව ගෙවලා තියෙනවා. වෝටින්ද නන් වෝටින්ද කියලා විශේෂත්වයක් කරලා නැහැ. ඩිවිඩන්ඩ් ගෙවීමෙන් ඩිවිඩන්ඩ් ගෙවලා තියෙනවා. එතකොට අර වෝටින් ෂෙයා එක වෝටින් ප්‍රීමියම් එක ගැන හිතුවොත් නන් වෝටින් ෂෙයාර්ස් ගන්න එක වාසි. දැන් මෙතනදී මේ වාසිය ගත්තොත් එහෙම ඩිවිඩන්ඩ් යීල්ඩ් එකෙන් කැල්කියුලේට් කරලා බලන්න ඕන. හරි. කෙනෙක්ට කියන්න පුළුවන් ඩිවිඩන්ඩ් යීල්ඩ් එක ප්‍රමාණවත් නැහැ කියලා. නමුත් ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එක ගත්තොත් එහෙම ලේසියෙන් මේ සමාගමට රුපියල් 250 300ක් වාර්ෂිකව කොටසක් වෙනුවෙන් ඉපයීමක් කරන්න පුළුවන්. එසේ විසේ කම්පැනියක් නෙමෙයි. හරි. දැන් සාමාන්‍ය වර්ල්ඩ් ක්ලාස් සෙක්ටර් PRs ගත්තත් ඉන්ෂුරන්ස් සෙක්ටර් එක 10 15ට තමයි මේවා කරලා තියෙන්නේ. නමුත් ග්‍රෝවින් රටක 12 15ක් කියලා කියන්න පුළුවන්. හරි. ඒතකොට එහෙම බැලුවොත් කෙනෙක්ට කියන්න පුළුවන් 3250 සාධාරණයි නේද කියලා අපි කියමු. දැන් බැලුවොත් දැන් මම කියවනේ 300ක EPS එකට යනවා කියලා 250 300ත් අතර සාමාන්‍යයෙන් EPS එකට යන්න පුළුවන් රුපියල් ක්වාටර්ලි යන්න පුළුවන් 80කට උනත් 80 වැඩි කිව්වම අතර 320යි 250 300ත් අතර යනවා කියනකො 300කට ගියා නම් 10න් වැඩි කරොත් 3000යි. හරි 15න් වැඩි කරොත් 4500. දැන් 3250 තමයි ට්‍රේඩ් වෙන්නේ. එහෙම බැලුවොත් මේ විදිහට අපි කල්පනා. නමුත් අපි දැන් ඩිවිඩන්ඩ් යීල්ඩ් එක පැත්තෙන් ගත්තොත් එහෙම ඩිවිඩන්ඩ් යීල්ඩ් එක කොහොමද ගණන් හදන්නේ? හරි. ගෙවන ඩිවිඩන්ඩ් එක බෙදනවා
කොටස් වෙළඳපොලේ විකිනෙන මිලෙන්. හරි. උදාහරණයක් මේ සමාගම රුපියල් 50ක් දැන් අන්තිමටම ගෙවලා තියෙන රුපියල් 50ක්. හරි. ගෙවලා තියෙන්නේ ඩිවිඩන්ඩ් විදියට. කොටස් වෙළඳපොලේ රුපියල් 18ට තිබුණා නම් 50 බෙදීම 1000 වැඩි කිරීම 100ට 100. හරි. ඒක තමයි ඩිවිඩන්ඩ් yield එකට එන්නේ. හරි. ඩිවිඩන්ඩ් payout ratio එකෙන් ගත්තොත් එහෙම හරි මේ dividend payout ratio එකෙන් ගත්තොත් එහෙම සමාගම රුපියල් 50 ලාභ ගෙවලා තියෙනවා රුපියල් 250ක් උපයලා තියෙනවා 50 බෙදීම 250 හරි 50 බෙදීම 250 වැඩි කිරීම 100ට 100 ඒක සාමාන්‍ය මේ සමාගම 120 125ක් 17 20 25 රේන්ජ් එකේදී dividend payout එකක් කරලා දෙනවා ඒ උපයන ලාභ වලින් 75ක් විතර නැවත ආයෝජන තියාගෙන හිටන අනාගත වර්ධනය උදෙසා අනාගත අරමුදල් ඔක්කොම බෙදලා දීලා නැහැ. හරි. ඒතකොට වර්ධනයක් අපේක්ෂිතයි තව බිස්නස් වලට යොදවන්න පුළුවන් විශේෂයෙන්ම ICBT කැම්පස් එකේ එක්ස්පැන්ෂන්ස් ඒ වගේ අපි ඒ වගේ සේල්ස් වලට යොදවන්න පුළුවන්. හරි. ඩිවිඩන්ඩ් yield එකේදී හරි. හරි. වෙළඳපොළ මිලත් එක්ක හම්බෙන ඩිවිඩන්ඩ් ප්‍රතිශතාත්මකව හම්බෙන ඩිවිඩන්ඩ් ප්‍රමාණය මදි ඩිවිඩන්ඩ් yield එක මදි. හරි බැංකු පොලිය 108ක් තියෙනවා අපිට ඩිවිඩන්ඩ් yield එක 2යි 3යි 5යි කියලා එහෙම කෙනෙක්ට හිතන්න පුළුවන්. නමුත් නැවත ලාභ ආයෝජනයේ නැවත ලාභ ආයෝජනයේ බීම පදනමින් අනාගත ලාභයේ වැඩි වෙලා ඒ මත හරි තව dividend payout ratio එක වැඩිනවා dividend එක රුපියල් 75ට යන්න පුළුවන් අකණ්ඩව 40 42 45 48 50 අකණ්ඩව ටික dividend එක DPS එක dividend per share එක වැඩි කරගෙන ගිහිල්ලා තියෙනවා කාලයත් එක්ක. එතකොට නොවටිනා සමාගම් ඉහළට යන කාලෙදී මම හැම වෙලෙම කියන නොවටිනා සමාගම් ඉහළට යන කාලෙදී වටිනා සමාගම් වල වටිනාකම රිෆ්ලෙක්ට් වෙන්න ඕන. ඒ වගේම වටිනා සමාගම් ඉහළට යන කොට හරි වටිනා සමාගම් ඉහළට යනකොට නොවටිනා සමාගම් වලට මොනව වෙන්න පුළුවන්? නොවටිනා සමාගම් ඒ එකම ශේෂ්ත්‍රයේ බිස්නස් කරනවා නම් මේ සමාගම මෙච්චර රෙවෙනියු එකට ගියා නම් මෙහෙම ලාභයක් හෙව්වනම් ඇයි නොවටිනා වටින්නේ නැති සමාගමකට මේකට යන්න බැරි කියන තැන ඉඳන් මේ කට්ටියටත් මෙහෙම ගියොත් මේ සමාගම මෙහෙම යන්න පුළුවන් කියලා හරි එක එක කැල්කියුලේෂන්ස් කරන්න පුළුවන්. ඒකට ඔයා දක්ෂ වෙන්න ඕනේ. හරි එකම ශේෂ්ත්‍රයේදී දැන් ටෙලිකොමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රි එකේදී ගත්තොත් එහෙම මේ මෑත කාලේ ටවර් එකක් අලුතෙන් හැදුවොත් ඔය සිග්නල් නැති පළාත් තියෙනවානේ. හරි හරියට සිග්නල් නැති පළාතක වල රජයේ ප්‍රොජෙක්ට් රජයෙන් දෙනවා. ඒ ටවර් එකේ කොස්ට් එකෙන් 75ක් එහෙම නැත්නම් මිලියන 30ක් හෝ 35ක් මිලියන 35ක් රජයේ දෙනවා ඒ ටවර් එකක් හදන සල්ලි වලින්. ඒතකොට එහෙම ටවර්ස් මයින් 80 ගාණක් හදලා තියෙනවා කියලා දැන්ට හරි වාර්තා වෙලා තියෙනවා. ඒතකොට අන්න ලොකු කම්පැනිස් වලට පවා බෙනිෆිට් තියෙනවා. ඔයාලගේ පැත්තේ දැන් කවරේජ් එකක් නැහැ. අන්න ඩයලොග් කියමුකෝ. අන්න ඔයා ෂෙයා හෝල්ඩර් කෙනෙක්. දැන් රජයෙන් 175ක් වියදම දන්නවා ඔයාගේ කම්පැනි ටවර් එක හදන්න. එහෙම මේ ඒරියාස් වල එක එක විදිහට හරි ඒ කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්තීන් වල වාසි වෙන අවස්ථා තියෙන්න පුළුවන් අනාගතයේදී. හරි මේ වර්ධනය වුණා කියලා නෑ. ඒ සමාගම් වලට පව බෙනිෆිට්ස් වෙනවා. සාමාන්‍ය ඉන්ෂුරන්ස් කම්පැනිස් වල කෝපරේට් ටැක්ස් එක සාමාන්‍ය 30ක් වගේ යනවා. දැන් ඔයාලා කියවල ඉන්ෂුරන්ස් accounting බැලුවොත් එහෙම අර මං කියවා වගේ මේ gross GWP කියන gross return premium තියෙනවා. හරි ඔහොම ඇවිල්ලා ඊළඟට ඕකෙන් අඩු කරනවා claims benefits ඒ කියන්නේ ප්‍රතිලාභ ගෙවපුවා හරි claims ගෙවපුවා අඩු කරනවා ඊට පස්සේ එන ගාණක් තියෙනවා ඊළඟට ඕකට එකතු කරනවා මේ දාල ස්ට්‍රක්චර් එක ඕකට එකතු කරනවා වෙනත් ආදායම් තියෙනවා ඒව එකතු කරනවා එකතු කරලා තව ඇඩ්ජස්ට්මන්ට්ස් තියෙනවා ඒව මේවා කරලා බදු පෙර ලාභය ගන්නවා ඒ කියන්නේ ටැක්ස් ගෙවන්න කලින් ලාභය එනවා ඊට පස්සේ බදු ගෙව්වට පස්සේ බද්ද දානවා බදු ගෙව්වට පස්සේ ලාභය ඊට පස්සේ දකින්න පුළුවන් ඔය ස්ට්‍රක්චර් එක තමයි ෆයිනෑන්ෂල් රිපෝට්ස් අල්ලලා තියෙන්නේ හරි ඒ කියන්නේ ඔතනදී වැදගත්ම තමයි net earn premium එක හරි ඒ වගේ මේ මම ඔය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා එතකොට දැන් අපිට තියෙන්නේ මේ ෂෙයා එක 1900 1950 non voting තියෙන්නේ 3250 voting තියෙන්නේ එතකොට තාම මේ recent financial report එකක් ඇවිල්ලා නැහැ හරි එතකොට මේ ප්‍රයිස් දෙකට මේක ගන්න එක වටිනවද නැද්ද කියන එක තමයි හරි දැන් dividend yield එක විදිහට බැලුවොත් දැන් මං කියපු 900 රේන්ජ් එක 965 රේන්ජ් එකේදී ටච් කරා නම් හරි රුපියල් 50ක් කොටසක් වෙනුවෙන් ලාභාංශ හම්බ වෙනවා කියන ඒතනදී
එතනදී පෝස්ට් එකක් දාලා දුන්නා. එතනදී ඒක වටිනවා වගේ පේනවා. හරිද? හරි. නමුත් දැන් ඉස්සරහට මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් දැන් සෑහෙන වාහන ලංකාවට ගෙනාවා. වාහන ආනයනයත් එක්ක දැන් මෙයාලගේ මේ non life ප්‍රීමියම් එක ටිකක් පහත තිබුණේ. හරි. ඒක මේ එතකොට මේක හදාගන්න පුළුවන් වෙන්න පුළුවන්. ගැන අලුතෙන් ගෙනාපු වාහන හුඟක් දැන් වාහන ගෙන්වීම සීමා කරලාම තිබ්බනේ අලුත් වාහන හුඟක් එක්ක මේ හරියට කිව්වොත් ලයිෆ් නන් ලයිෆ් හරි සාමාන්‍ය පොදුවේ ග්‍රෝස් රිටන් ප්‍රීමියම් එක GWP එක වැඩි කරගන්න අවස්ථාව එන්න පුළුවන්. ඒතකොට එහෙනම් මොනිටර් කරන්න ඕනේ ස්ටොක් එකක් විදිහට තමයි මම කියන්නේ නොවටිනා ඒවා ඉහළට වටින ඒවට වටිනාකමක් දෙන්න වෙනවා කියන අදහසින් මේක ගැන බලන්න ඕනි. හරි. කාලයක් තිස්සේ මොකද ඇසෙට් වැලියු එකට පාතින් එක පැත්තකින් ට්‍රේඩ් වෙන්නේ කාලයක් එක්ක. ඉතින් කමෙන්ට්ස් එකතු කරන්න ඉන්ෂුරන්ස් ඇකවුන්ටින් ගැන මගේ වීඩියෝ එකක් තියෙනවා ගිහින් බලන්න. හරි. මේක ගැන මට මතක් වුණේම හරි මට ක්ලේම් එකක් ගන්න තිබුණා. ඒ ක්ලේම් එක ගන්න හරි මට සෑහෙන කාලෙකින් යාලා කතා කරනවා ක්ලේම් එක ගෙවන්න මට ගන්න යන්න බැරුණා ඊට පස්සේ මම අල්ල ගන්න බෑ කියලා ඊට පස්සේ දැන් මේ අද ඒකට මේ අද යන්න බෑ අද ඉරිදා නිසා හෙට ඒකට යන්න ඕනි ඊයේත් එයාලා මට ඒ ඔෆිස් එකේ මේ එවලා තියෙනවා මේ රිමයින්ඩර්ස් ගොඩාක් මට ගන්න තියෙන ක්ලේම් එකක් ගන්න. නිසා thank you very much for watching. Have a nice day.